අපේ ෆිල්ම් එකේ ෂූටින් පටන් ගන්නේ කවද්ද? දැන් කවුද එතකොට ඕකේ මේන් රෝල් එක කරන්නේ? අක්කෝ යහනේ කොල්ලා කවුද කියලා. මම මහන්සියෙන් අම්ම කරපු සල්ලි මේ චිත්‍රපටියට යට කරන්න යන්නේ සර්. අපිට ඉන්නේ දුවලා දෙන්නේ. අපි ඒ ළමයි දෙන්න ගැන හිතන්න ඕන. ඒ ළමයි ගැන හිතලා තමයි මම මේ චිත්‍රපටිය කරන්නේ. තවහීන ඕනේද තවහීන ඕනේද අපගේ හීන ස්වයාමට මගේ අහසමයිනේ සඳ මඩලමයිනේ උලකිනී සෙමදා හිරුසේ මගේ ලොවම නිසා ඇයි සර් අවුරුදු 8ක් ගිහලත් අපේ පවුලට මේ විදිහට හිරියර කරන්න? හැම අවුරුද්දෙම ඔහොමනේ බං. අතන හොයනවා කියනවා මෙතන හොයනවා කියනවා. අන්තිමට හොයාගත්ත දෙයක් නෑනේ බං. දුවර භාවනාවට සටහන බලකඩුවේ දාපු කාර් එක. දැන් අපි මේ ෆිල්ම් එක කරනවාද හරිස්චන්ද්‍ර අයියේ? ඒකේ කැලුම් මල්ලිට චරිතයක් තියෙනවා. මට හැමදේම මතකයි සර්. මට හොඳටම ෂුවර්. හරිස්චන්ද්‍රේ තමයි මිනිහ වෙන තැනක වල්ලන්නේ. අචිනිට අර ෂේන් කියන පිරිමිණියත් එක්ක සම්බන්ධයක් තිබුණලු. The dead cannot cry out for justice. අලුට යුක්තිය ඉල්ලා කෑ ගැසිය නොහැකි. කියන්න මට කොහෙද මිනිහ වැළලුවේ කියලා. මේ දරුවා මරපු එකේ පලිය. ඔය හරිචන්ද්‍ර පවුලෙන් මන් තවම අරගෙන ඉවර නෑ ඔපාලි. සාක්ෂි නැතුව මොකුත් කරන්න බෑ. සාක්ෂි තියන. මැඩම් ප්‍රදේශීය ව්‍යාපාරිකයෙකු වන හරිස්චන්ද්‍ර නැමැති පුද්ගලයා මෙම මරණය සිදු කරන්නට ඇතැයි පොලිසිය සැක කරනවා. තම සිවරයි හරිස්චන්ද්‍ර. මිනිහට ආයේ කිසිම ගැළවිල්ලක් නෑ. මිනිහ දැන් අහුවෙලා ඉවරයි. මට තේරෙන්නේ නැහැ මෙතන මොකද්ද වෙන්නේ කියලා. සර් මගේ තෙල් අසනේ බැස්ස. මොකද මරේ කිව්වේ? මල් මේක නතර කරන්න කියන්නේ සර්. ටොපි වගේ මං ඉවර කරා. ලොකු ප්‍රශ්නයක් සර්. මගේ නම හරිස්චන්ද්‍ර. මේ මගේ පාපොච්චාරණේ.